ස්ටේජ් එක මොකද දින 100 වැඩමුළුව. බැලුවද? හැම ගෲප් එකකටම දැම්මා දින 100ක් ඇතුළත කරන වැඩසටහන මොකක්ද කියලා. ඒ කියන්නේ දින 100 ඇතුළත අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍ර කෙටි ප්‍රශ්න 1000ක් කරනවා. ඒ වගේම ව්‍යුහගත රචනා ප්‍රශ්න 500ක් කරනවා. විභාගෙදී දරුවෝ වැඩියෙන්ම අමාරුයි කියන කොටස. දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තාම දරුවා සාමාන්‍ය පෙළ විභාගෙදී පළවෙනි එක ලියලා ලේසි කියලා හැමෝම කතා කරනවා. සෙකන්ඩ් පේපර් එක ලිව්වට පස්සේ දරුවා කතා කරන්නේ නැහැ. ඒ තරමට සෙකන්ඩ් එක අමාරුයි. එතකොට අපි නොවැම්බර් මාසයේදී ත්‍රිකෝණමිතිය ඊළඟට න්‍යාස කියලා පාඩම් දෙකම කරනවා. එතකොට අපිට දවස් 100ක් තියෙනවා. මේ දවස් 100 ඇතුළත මගේ රිවිෂන් ක්ලාස් තියෙනවා. එතකොට තව මාස 3ක් තියෙනවා. ඊළඟට තියරි ක්ලාස් මාස 3ක් තියෙනවා. හරි දවස් ගානේ අපි වැඩ ටික කරනවා. හරි දවස් ගානේ ප්‍රශ්න පත්‍ර ටික ලියනවා. ඒ නිසා අපේ ක්ලාස් එකේ ඉන්න කිසිදු දරුවෙක් අසමත් වෙන්න බෑ. පේපර් එක ලියනවා විතරක් නෙමෙයි පේපර් එකේ සියලුම ගැටලු මම විසින් සාකච්ඡා කරනවා. එතකොට නොදන්න හැම දෙයක්ම ඔයාට දැනගන්න පුළුවන්. හරි එතකොට ඔයාලට විතරගේ ගණිතයේ එකක් එනවා. තේරුණාද?